අපි හැමෝම හිතනවා කාලය කියන්නේ ඉදිරියට ගලාගෙන යන ගංගාවක් වගේ කියලා. ඊයේ දවස ගිවිලා ගිහින් අද දවස උදා වුණා. එහෙමනේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ. හැබැයි දැන් විද්‍යාඥයන් අලුත්ම අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට කාලය කෙලින්ම ඉදිරියට ගමන් කරන්නේ නැහැ. කාලය වක්‍ර වෙලා හෝ නැවත ආපසු හැරෙන්නත් පුළුවන් වගේ කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ කාලය කවදාවත් ඊයේ අද හෙට කියන පිළිවෙලට පමණක් යන්නේ නැහැ. උදාහරණයකින් කිව්වොත් ඔයා අද කරන දෙයක් ඊයේ වුණු දෙයකටත් බලපාන්න පුළුවන් වගේ කතාවක්, අමුතු කතාවක් අතීතයට බලපෑමක් වෙන්න පුළුවන් කියලා නිකන් අමුතු අදහසක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක සිද්ධ වුණේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන විශේෂ විද්‍යාත්මක තත්වයකදී. ඒ කියන්නේ පාටිකල්ස් දෙකක්. අපි ඒවා හිතමු අතිශය කුඩා බිඳු දෙකක් කියලා. එකක් මෙතන තියෙනවා. අනික ලොකු දුරකින් ඈතින් කොහේ තැනක තියෙනවා. බැලු බැලමට මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. බොහෝ දුරින් තමයි මේ දෙක තියෙන්නේ. හැබැයි එකක් වෙනස් කළාම අනිකත් එකවර වෙනස් වෙනවා. ඒ විදිහටම වෙනස් වෙනවා. විද්‍යාඥයන් මේකට තමයි කියන්නේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා. ඒ කියන්නේ පාටිකල්ස් දෙකක් අමුතු විදිහකින් එකට බැඳලා තියෙනවා කියන අදහස. එකකට වෙනසක් කළාම අනික් එකටත් ඒක දැනෙනවා. තව ටිකක් මේක සරලව කිව්වොත් ඔයාගේ හා ඔයාගේ හොඳම යාළුවගේ සිතත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්න. අපි නිකන් හිතමු ඔයාට සතුටු හිතන දෙයක් සිද්ධ වුණොත් ඔයාගේ යාළුවත් ඒක දැනගෙන සතුටු වෙනවා වගේ දෙයක්. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන්නේ ඒ වගේම නමුත් විද්‍යාත්මක මට්ටමේදී සිදුවන ලෝකයේ කුඩාම අංශු ගැන කතා වෙන අමුතු සම්බන්ධයක්.